ක්‍රිකට් එකේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්න අපගේ නාලිකාවට. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර එක් දින තරඟාවලිය හෙට දිනේදී පැවැත්වේ. තරඟාවලියේ සියලුම තරඟ පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු කර ඇත. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සුපිරිම ක්‍රීඩකයන් 11 දෙනෙක් සූදානම් කර ඇත. ඊට අමතරව තවත් සුපිරි ක්‍රීඩකයන් 4 දෙනෙකුද රැගෙන ක්‍රීඩකයන් 15කින් යුත් සංචිතයක් තරඟාවලියට සූදානම් වෙත. මෙම තරඟාවලියේ පන්දු බලෑනියේ විශාල වෙනසක් සිදු වී ඇත. තරඟය සඳහා සූදානම් කර ඇති පන්දු බලෑනියේ වැඩියෙන්ම සිටින්නේ වේග පන්දු යවන්නන්. වේග පන්දු යවන්නන් වශයෙන් ප්‍රමෝද් මදුෂාන් සහ ඒෂාන් මාලිංගද සංචිතයට එකතු වී තිබෙනවා. මම නම් හිතන්නේ මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලේසි වෙන්නේ නැහැ. මොකද මේ තරඟාවලිය සඳහා පාකිස්තානයෙනුත් ඔවුන්ගේ දැන්ට සිටින සුපිරිම ක්‍රීඩකයන්ගෙන් යුත් සංචිතයක් සූදානම් කර ඇත. පාකිස්තාන කණ්ඩායම කියන්නේ දක්ෂ කණ්ඩායමක්. ගෙවී ගිය ආසියානු කුසලානයේ අනුශූරත්වයේද දැරුවේ ඔවුන්. ආසියානු කුසලාන තරඟාවලියක අවසන් තරඟය දක්වා එනවා කියන්නේ ඔවුන් දක්ෂ කණ්ඩායමක්. ඉතින් ඒ වගේ කණ්ඩායමක් සමග තරඟ කරනවා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලේසි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳට පුහුණු වී තරඟයට එන්න වෙයි. ඉතින් ඉදිරියට කුමක් වේවිද කියා අපි බලාගෙන සිටිමු. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටේ සවිස්තරාත්මක තොරතුරු එසැනින් දැන ගැනීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න.